ඉතින් හොඳයි යාළුවනේ මම දැන් ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මෙතන මේ ගහ ඉති වැඩි ගොඩක් මේ මැදට අවුව වැටෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම කොහොමද මේක අයින් කරගන්න එක පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම කියලා දෙන්නේ. ඉතින් ගහට හොඳට අවුව වැටුනොත් තමයි මේ ඉතිරි කිලි වැඩි වෙලා මේ වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්නේ මේ ගහේ තියෙන රිකිලිත් එක්ක. ඉතින් එහෙම ලස්සනට හදපු ගහක් තමයි මෙතන තියෙන මේක ගොඩක් ඉති තියෙනවා, තව ඉති එනවා. ඉතින් මේකේ මැද අපි අයින් කරගමු. හිතන ඔයාලට පේන්නේ නැති කියලා මේ වැඩි ඉති කියන්නේ මේ වගේ වැඩි ඉති අයින් කරගන්න ඕන අනිවාර්යයෙන්ම. මම කපලා අයින් කරනවා. ගහට හොඳට මේ අවුව වැටෙන්න ඕන. නැත්නම් මේ විදිහට මේ කඳේ තියෙන ඉති ඒ කියන්නේ ගහට බරව ගහේ මැදට එන ඉති ටික මම අයින් කරනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට කඳට හොඳට අවුව වැටුනාම පොහොර ටික දාපුවාම ඉතින් මල් එනවා අනිවාර්යයෙන්ම. ඉතින් සත්තු බෝ වෙන එකත් පොඩ්ඩක් අඩු වෙනවා. හොඳට ගහට අවුව වැටිච්චාම මෙතන ගෙඩියක් තියෙනවා. මම ඒක අයින් කරන්නේ ඔය විදිහට තියමු. මේ ගෙඩිය අයින් කරගත්තට පස්සේ අපි ඒක ටිකිල්ල කපලා ගමු. මේ විදිහට මේ කඳේ තියෙන ඉති මැදට, ඒ කියන්නේ ගහේ මැදට එන ඉති විතරයි මම අයින් කරගත්තේ. මේ විදිහට උඩ කඳට හොඳට අවුව වැටෙනවා. ඉතින් මේ යට තියෙන ඉතිත් ඕගොල්ලෝ බලලා අයින් කරන්න වැඩක් නැති ඉති තියෙනවා නම් එතකොට මේ කඳට මේ අවුව හොඳට මේ වැටෙනවා. මේ කොටස් මේ අනිවාර්යයෙන් මේ තියෙනව අයින් කරන්න. ඒ වගේ ගිරියක් එනවා අඩුයි. එතකොට කඳට හොඳට මේ අවුව වැටෙනවා. මේ තියෙන ඉති අයින් කරගමු අපි. මේ විදිහට තවත් මේ කිසි තියෙනවා මේ විදිහට අයින් කරේ. මේ මැදට තියෙන ඉති ඔයගොල්ලන්ට පේනවා මේ මැද මුකුත් නැහැ. උඩට අවුව වැටෙනවා. තවත් ඉති තියෙනවා. මේ විදිහට බලලා අයින් කරගන්න. ඉතින් මේ ගහ මම මේ ගොඩක් උසට තිබුණේ. මටත් වැඩි උසට තිබුණ ගහක් මේ මම ඒක සම්පූර්ණ මේ රිකිල්ල මෙතනින් කපලා ලොකු ඉති ටික අඩු කරලා පල්ලෙහාට මේ සාමාන්‍ය ඉති අරගෙන හදලා තියෙන ලස්සනට මේක මෙහෙම හැදුවේ මේ සාමාන්‍ය එතකොට ගෙඩි මේ ඉත්තක හැදිච්චාම ගෙඩිය පල්ලෙහාට වැටෙන්නේ නැහැ. සමහර වෙලාවට ලොකුවට ගස් තිබුණාම මේ වැටෙනවා. ඉත කඩාන වැටෙනවා ඉති බරට. දැන් මේක අනිත් ඉතර බර වෙලා ගානට තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මම හිතන්නේ මේ වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති මෙන්න මේ විදිහට තමයි මේ හදාගන්නේ. මේ තියෙන අවුව වැටෙන්න මේ විදිහට අයින් කරගන්න. ඔන්න ඔය ආකාරයට. හරි. මම හිතනවා මේ වීඩියෝ එක හොඳයි කියලා. අනිවාර්යයෙන්ම මේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, පේජ් එක ෆලෝ කරලා තියාගන්න. අනිවාර්යෙන් ෂෙයා කරන්න මේ පේජ් එක යාළුවන්ට බලන්න. මෙන්න මේ විදිහට ගහට හොඳට අවුව වැටෙනවා. තවත් ඉති තියෙනවා නම් අනිවාර්යයෙන්ම අයින් කරලා දාන්න මේ විදිහට. හරි. ඔන්න කප්පාදු කරන එක අපි ගහට අවුව වැටෙන මෙන්න මේ විදිහට හදාගන්න. ගහක් කොහොමද කප්පාදු කරන එක ගැන මම මේ වැඩි ඉති කොහොමද අයින් කරන එක ගැන මම වීඩියෝ එකක් අරන් එන්නම්. අනිවාර්යයෙන්ම මේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම මේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න මේ වීඩියෝ එක.